මට මතක හැටියට ඒ 2009 හරි 2008 හරි අවුරුද්ද. ඔයාලට මතක ඇති. ඒ කාලේ තමයි LTTE ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලින් මුළු රටම ඇලලී ගියේ. ඒ කාලේ ලංකාවේ ගොඩාක් මායිම් ගම්මානවලට කොටි ත්‍රස්තවාදී ගැටලුව තිබුණා. අපේ ගමටත් එහෙමයි. යාල කැලේට මායිම් වෙලා තියෙන නිසා ගමේ හැමෝම වගේ ටිකක් බයෙන් සැකෙන් තමයි ජීවත් වුනේ. මට කියන්න අමතක වුණානේ. මගේ ගම තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය කියන ගම. ගමේ ගොඩක් මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වුනේ. කොටි කලබලත් එක්ක මිනිස්සු හේන් වල ජීවත් වුනේ ගොඩාක් ලොකු බයකින්. මම මේ කියන්න හදන්නේ ගොඩක් සංවේදී වගේම සත්‍යම කතාවක්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මාලිගාවිල ඔක්කම්පිටියේ හෙළගම හරහා බුත්තලට ධාවනය වන ලංකම බස් රථයකට LTTE ත්‍රස්තවාදී ප්‍රහාරයක්. ඉස්කෝලේ දවසක් වුණත් මොකක් හරි හේතුවකට එදා මට ඉස්කෝලේට යන්න බැරි වුණා. උදේට කන ගමන් ටීවී එක බලපු මම හදිසි පුවත් යටතේ ගිය සිරස්තලයේ දැකලා ඉන්න තැනත් අමතක වුණා. මොකද මගේ සමහර යාළුවොත් මේ බස් එකෙන් බුත්තල ජාතික පාසලට ගියපු නිසා. මේ සිදුවීම වුණේ ජනවාරි 16 වෙනිදා උදේ 7:00ට විතර. බුත්තලට යන බස් එක හෙළගම කියන ගමේදී තෙලබෝ කන්ද කියන ප්‍රදේශයේදී තමයි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වෙලා තිබුණේ. එදා මුළු ගමම එකම මළගයක්. ගමේම ජීවත් වන අහිංසක මිනිස්සු 25කට වැඩි ප්‍රමාණයකගේ ජීවිතය කුරිරු ත්‍රස්තයින් බිලි අරගෙන කියලා දවල් වෙද්දී ආරංචි වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ අවට යාල කැලේට මායිම්ව හේන් වගාවේ නිරත වෙලා හිටපු අහිංසක ගොවියෝ කිහිප දෙනෙක්ගේම ජීවිත කොටි ත්‍රස්තවාදීන් අරගෙන ගිහින් තිබුණා. මේ තෙලබෝ කන්ද කියන තැන ලොකු කැලෑවක් එක්ක පාළුවට ගිහින් තිබුණ හරියක්. ඒ නිසා කොටි බෝම්බෙ තියන්න එතනම තෝරගෙන තිබුණා. මේ නිසා මේ බෝම්බය පුපුරපු හරියේ ගෙවල් වල මිනිස්සුත් එකා දෙන්න ඒ හරියෙන් යන්න ගියා. එතන පාළුවට ගිහින් තිබුණා. කොහොම හරි අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් මම කැම්පස් ආවා. යුද්ධය ඉවර වුණා. මිනිස්සුන්ගේ හිතවල බය සැක අඩු වුණා. ඒත් සමහර කුරිරු මතකයන් හැමෝගෙම හිතවල ඉතිරි වෙලා තිබුණා. කාලයත් එක්ක ගමට යන වෙලාව සීමා වුණු නිසා මගේ මතකයනොත් මේ සිදුවීම් ඈත් වෙලා ගියා. ඒත් මේ බෝම්බේ පිපුරන හරියේ එක එක සද්ද ඇහෙනවා. හොල්මන් වෙනවා කියලා ගමේ සමහර අයගෙන් එක එක කටකතා නම් නිවාඩුවට ගෙදර ගියාම අහන්න ලැබුණා. ඒත් මම ඒව විශ්වාස කරන්න ගියේ නෑ. දවසක් මම කැම්පස් ඉඳලා ගෙදර යද්දි බස් එක කැඩිලා ගොඩක් රෑ වුණා ගෙදර යන්න. කුඹුක්කන පැත්තෙන් යන්න වාහන නැති නිසා මම යාළුවෙක්ට කිව්වා හෙළගම පැත්තෙන් බුත්තලට එන්න කියලා. ඌ කොහොම හරි රෑ 11:00ට වගේ බුත්තලට ආවා. එදා හොඳටම වැස්ස. වැස්සෙම තෙමීගෙන අපි දෙන්න බයික් එකේ ගෙදරට එන්න පිටත් වුණා. ඔහොම එද්දී බෝම්බේ ගහපු තෙලබෝ කන්ද පටන් ගන්න හරියෙන් මහා අමුතු සද්දයක් ඇහෙනවා වගේ මට දැනුණා. මම යාළුවට කිව්වා කවුරු හරි කෑ ගහනවා පොඩ්ඩක් නතර කරපන් කියලා. බයික් එක නතර කරලා බැලුවා. කිසි සද්දයක් නැහැ. හෙල්මට් එක දාගෙන හිටියත් මහා හයියෙන් ඒ සද්දේ කන්ද පැත්තෙන් තමයි ඇහුනේ. මගේ යාළුවා කිව්වා ඒ සද්දේ ගොඩක් අයට ඇහිලා තියෙනවා කියලා. දවසක් ඌ තනියෙන් ඒ පාරේ රෑ වෙලා යද්දී ගෑනු කෙනෙක් හයියෙන් කෑ ගහලා අඬනවා වගේ ඇහුණලු. මම ගෙදර ගිහින් අම්මට මේ කතාව කිව්වා. අපේ ගමේම පැල්වත්ත සීනි කර්මාන්තයට වැඩට යන මාමා කෙනෙක්ටත් ඒ සද්දේ ඇහිලා බයික් එක නතර කරලා බලද්දී කළු පාට බල්ලෙක් පාර මැද හිටගෙන පාර පුරා වැටිලා තියෙන ලේ බොනවා දැකලාලු. පාර හැමතැනම ලේ හැලිලාලු. ගොඩක් අය එක එක විදිහට බය වෙලා තියෙනවා කියලා අම්මා මට කිව්වා. දවල් කාලයට ගියත් රෑ වෙලා ඒ පාරෙන් ගමන් එපා කියලා අම්මා මට කිව්වා. ඒ හරිය රෑට විතරක් නෙවෙයි දවල්ටත් හරිම පාළුයි. මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා නිසා.
ඔයාලත් දවසක බුත්තල හෙළගම හරහා මාලිගාවිලට යන්න මේ පාරෙන් ආවොත් ලොකු වංගුවකුත් එක්ක ඒ දෙලබෝ කන්ද දකින්න ලැබේ. ඒ කන්දෙන් ඇහෙන්නේ විලාපයක්ද නැත්තම් හුලං සද්දෙද කියලා මම දන්නේ නෑ. ඒත් අහිංසක ජීවිත රාශියක් බිලිගත්ත මිලේච්ඡ ත්‍රස්තයන්ගේ රුදුරු කතාවක් දෙලබෝ කන්ද අපිට මුමුණනවා වෙන්න ඇති.